हाय කොහොමද ඔයාලට cook with Teresa YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේක තමයි මගේ පළවෙනිම වීඩියෝ එක. ඔයාලා මට දිගටම මේ channel එක කරගෙන යන්න උදව් කරයි කියලා මම හිතනවා. මාව subscribe කරලා ඔයාගේ යාළුවන්ටත් මේ channel එක දැනගන්න share කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම bell icon එක all දාලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ ඔයාලට එසැනින් බලා ගන්න පුළුවන්. ඉතින් මම අද හදන්න යන්නේ 3-5 ව්‍යංජන වලට දාන 3-5 එකක්. ඉතින් ඒක ඔයාලත් හදලා බලන්න. හදලා බලලා හොඳයි නම් රසයි නම් මට කමෙන්ට් කරන්න ඒ ගැන. මුලින්ම අපිට ඕන කරනවා කොත්තමල්ලි කෝප්පයක්. කොත්තමල්ලි කෝප්පෙට අපි ගන්නවා මේ වගේ භාජනයක් අරගෙන ගම්මිරිස් පොඩි හැන්දෙන් එකයි. ඊට පස්සේ ගන්නවා සූදුරු ගන්නවා අපි මේ වගේ ලොකු හැන්දෙන් 3ක් ගන්නවා. සූදුරු හැන්දෙන් 1 2 ඊට පස්සේ ගන්නවා මහදුරු ගන්නවා අපි ලොකු හැන්දෙන් 2යි. කොට ගන්නවා අපි අබ ගන්නවා ලොකු හැන්දෙන් 1යි. පස්සේ ගන්නවා කුරුඳු පොතු තේ පොඩි හැන්දෙන් 2ක් වගේ දාගන්න. එතකොට කරාමුණට පොඩි හැන්දෙන් 2ක් විතර ගන්න. ඉතින් අරගෙන ආයෙ ගන්නවා එතන පොඩි හැන්දෙන් තෙන්තල් කට 3-4ක් දානවා. අපි වෙනම බැද ගන්නවා. කොත්තමල්ලි සහ මේවා ටික වෙනම බැද ගන්නවා. අපි දැන් මෙයාගේ භාජනයක් අරගෙන ඒකට අපි දාගන්නවා පොඩි හැන්දෙන් 2ක්. පොඩි හැන්දෙන් තමයි දාන්නේ. ඊට පස්සේ අපි දාගන්නවා මුංගට. මේකට මුංගට හැටි 2ක්. ඊළඟට අපි දාගන්නවා උළුණු හැටි වගේ 2ක්. මේ ටික අපි වෙනම තමයි බෙදගන්නේ. මේ ඇට වර්ග හින්දා මේවා බෙදෙන්න ටිකක් පාරක් වෙන හින්දා මේක අපි කොත්තමල්ලි සූදුරු මිශ්‍රණයට දාන්නේ නැහැ. ඒක වෙනම තමයි අපි බෙදගන්නේ. මේක තියෙන්නේ කොත්තමල්ලි මිශ්‍රණය. මේක දැන් අපි මදගින්දරේ තමයි රජු. මදගින්දරේ ඔයාලට තේරෙනවා මේක අපි කර කරගන්න නැතුව එතකොට මේ සුවඳ එනකම් සුවඳ හමනකම් බඩින්න. මේක දැන් මම දාලා තියෙන්නේ කොල්ලුවේ තුන්ගැට මිශ්‍රණය. ඒක ගස්රන්නම් පාටින් සුවඳ මදගින්දරේ තමයි බදින්නේ. හරි එතකොට මේ කියන්නේ මම බැලගත්ත කරපින්ටයි ලම්පයි. එතකොට මේ තියෙන්නේ මේකෙත් මම කොල්ලු මුංගට අර උරුදු වැඩ ටික වෙනම බෙදලා සහ මේ අනිත් කොත්තමල්ලි වැඩ ටික තමයි මේ තියෙන්නේ. අපි මේ දෙකම එකට දාලා බ්ලෙන්ඩර් කරගන්නයි යන්නේ. මම මේක දෙපාරකට තමයි කොටා ගත්තේ. මොකද දෙතරේ එකපාරට කරන්න බෑ. එතකොට අපි දැන් මේක අපපාර පින්තෙන් කලවම් වෙන්න ඕනනේ. ඒ නිසා අපි මේක දාගන්නවා මේ වගේ බෝතලෙ. මේක මුලිය අද කරලා වහලා කොල්ල කොහොම දැන් අපි දැන් දාපුවා වෙන වෙනම බෙදගත් ඒවා තියෙනවා නම් කරපින්ටා ඔක්කොම කොන්පා ටික දැන් කලවම්. මේ බලන්නකො මේක ලස්සන පාට. අපිට මේක අපි කඩෙන් කොයි විදිහට හදනවද කියලා දන්නේ නැති 3-5 ගෙනල්ලා කනවා. දැන් මේක හදාගත්තාම අපි මේක පිරිසිදුවට හොදලා වේලලා හදාගත්තේ මොනවාද දැම්මේ කියලා අපි දන්නවා. එතකොට මේක රසයි. මේක අපිට මාසයක් දෙකක් වුණත් තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. මේක හදලා බලලා රස කොහොමද කියලා බලලා ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න.